මෝටර් රථ එන්ජිමක් ක්‍රියාකාරී උෂ්ණත්වයේ පවත්වා ගැනීමට දායක වන පද්ධතිය සිසිලන පද්ධතිය වේ. ක්‍රියාකාරී උෂ්ණත්වය යනු එන්ජිමට හානියක් නොවී උපරිම ජවයක් ලබාගත හැකි උෂ්ණත්වය වේ. සිසිලන පද්ධති වායු සිසිලනය හා ද්‍රව සිසිලනය ලෙස වර්ග වායු සිසිලන ක්‍රමය ඍජු වායු සිසිලනය හා පංකාවක් සහිත සිසිලනය ලෙස වර්ග පවතී. ද්‍රව සිසිලනය තාප නිනාල හා කෘතපෝෂණ සිසිලනය ලෙස වර්ග පවතී. පෝෂණ සිසිලන ක්‍රමය නූතනයේ භාවිතා වන අතර මෙහි විශේෂ කොටස් රාශියක් පවතී. උෂ්ණත්ව පාලන කපාටය එන්ජිම ක්‍රියාකාරී උෂ්ණත්වය දක්වා ඉක්මන් ගෙනීම සිදු කරයි. පීඩන පියන තුල මූලික කපාට එකක් පවතින අතර ඒව නම් පීඩන කපාටය සහ රිත්තක කපාටය වේ. විකිරකය මගින් අදාළ සිසිලන ද්‍රවයේ තාපය ඉවත් කරන අතර ඒ සඳහා පංකාවද විතාව වේ. ජල පොම්පය මගින් අදාළ එන්ජිම සිසිලන ද්‍රව සංසරණය කරනු ලබයි. එන්ජිම මගින් නිපදවන තාප ශක්තියෙන් 25% ඵලදායී තාපය වන අතර 30% සිසිලන පද්ධතියෙන්